නොටිෆිකේෂන් එකක් ආව නේද? ෆෝන් එකේ නොටිෆිකේෂන් එකක් ආපු ගමන් ඔයාට ඒක ඒ වෙලාවෙන් බලන්න හිතනවද? ඉතින් මේකට කියන්නේ ඉන්ස්ටන්ට් ගැටිෆිකේෂන් කියලා. ඉතින් මේ දේ නිසා දවස ගානේ අපේ මොලේ මැරෙනවා කියලා කිව්වොත් එහෙම ඔයා විශ්වාස කරනවද? මේක තමයි අපේ youth generation වෙලා තියෙන්නේ. ඒ කට්ටියට ඕනි quick සතුටු වෙන දේවල්. දවසින් business එකක් grow කරන්න, අද පටන් ගන්න YouTube channel එක හෙට දියුණු කරගන්න, සතියේ six pack හදාගන්න, එක රයිල් දියුණු වෙන්න. ඉතින් මේ වගේ දේවල් වලට කට්ටිය පුරුදු වෙලා තියෙන්නේ මේ instant gratification එක නිසා. ඇයි මේ? මොකද්ද මේක ඊට පස්සේ තියෙන්නේ? ඔයාලා අහලා තියෙනවද ඩොපමින් කියලා හෝමෝන් එකක් ගැන? ඉතින් මේ කරන quick දේවල් වලින් අපිට ඩොපමින් හිට් එකක් ලැබෙනවා. ඉතින් මේ දේවල් නිසා තමයි ඔයාලා සතුටක් ඇති වෙන්නේ ඔය වගේ දේවල් කරාම. වර්තමාන ලෝකේ අපි ජීවත් වෙන්නේ ඩොපමින් හිට් අපිට හැම වෙලාවෙම ගන්න පුළුවන් ලෝකෙක. ඉතින් ඒ නිසා තමයි ඔයාලට පොඩි පොඩි දේවල් කරාම සතුටක් ඇති වෙන්නේ. සෝෂල් මීඩියා බ්‍රවුස් කරන එක, ගේම් ගහන එක, එතකොට ෆෝන් කන්ටෙන්ට් බලන එක, වැඩ කරන එකම සින්දු අහන එක, ඇල්කොහොල්, ඩ්‍රග්ස්, කැෆේ මේ හැම දෙයකින්ම අපිව ෂණිකව සතුටටපත් කරනවා. ඒ කියන්නේ ඒ දේවල් කරාම අපේ මොලේ ඩොපමින් රිලීස් වෙනවා. මේ දේවල් හදලා තියෙන්නේ ඒව වෙන තමයි. ඉතින් good news එක කියන්නේ ඔයාට මේකෙන් ගොඩ යන්න පුළුවන්. මේක scientifically prove කරලා තියෙනවා ඩොපමින් detox කියලා ක්‍රමයක්. මේ ක්‍රමය හරහා ඔයාට පුළුවන් මේක සතියක් කරොත් ඔයාට මේකෙන් ඔයාගේ මොලේ රීසෙට් කරගන්න පුළුවන්. මේක සමහර කට්ටිය පැය 24ක් කරනවා, තවත් සමහර කට්ටිය සතියක් කරනවා. ඒ වගේම තමයි සමහර මිනිස්සු මේක මාසයක් පුරාවටත් කරනවා. ඉතින් ඔයාගේ විදිහ හදාගෙන ඔයාගේ ක්‍රමේ බලාගෙන ඔයාට පුළුවන් මම මේ කියලා දෙන විදිහට කරොත් එහෙම ඔයාගේ මොලේ ආයෙ පාරක් රීසෙට් කරගෙන ඔයාගේ මොලේ කන්ට්‍රෝල් එක ඔයාගේ අතට ගන්න. So guys, මගේ නම සමිත බණ්ඩාර. ඉතින් මට ඕනේ කරලා තියෙන්නේ ඊට වඩා හොඳ දවසක් ගත කරන්න. ඒ වගේම තමයි අදට වඩා හොඳ දවසක් හෙට ගත කරන්න. ඉතින් ඒ යන ජර්නි එකේදී මම ඉගෙන ගන්න දේවල් ඔයාලට ෂෙයා කරගන්න තමයි මේ channel එක වෙන් කරලා තියෙන්නේ. ඉතින් ඔයාලට දවස ගානේ grow වෙන්න ඕන නම් channel එක subscribe කරලා like එකක් දාලා comment එකක් දාලා අපිත් එක්ක එකතු වෙලා ඉන්න. හරි ඉතින් මොන දේ කරන්නත් කලින් දැනගන්න එපා මේ ඩොපමින් කියන්නේ මොකක්ද කියලා. ඩොපමින් කියන්නේ මම කලින් කිව්වා වගේ අපේ ඔළුවේ තියෙන කෙමිකල් එකක්. සමහර කට්ටිය මේකට සතුට කියන හෝමෝන් එක කියලා කියනවා. හැබැයි ඒක නිවැරදි මානසික කර්තකතරි නෙවෙයි. මේකෙදි වෙන්නේ මොකද්ද කියලා මම ඔයාලට සරලව පැහැදිලි කරොත් එහෙම ඔයාව දෙයකට පොළඹවන්නේ, ඔයාව දෙයක් කරන්න මොටිවේට් කරන්නේ මේ හෝමෝන් එක. අපි සරලව කිව්වොත් එහෙම මේකට ගොඩක් අර්ථකථන තියෙනවා. මම සරලව කිව්වොත් එහෙම ඉස්සර කාලේ මිනිස්සුන්ට කෑම කඩේ ගන්න තිබ්බේ නෑනේ කන්න. ඒ මිනිස්සු දඩයම් කළා තමයි කෑම හොයාගත්තේ. ඉතින් බඩගින්න ඉන්නකොට මුවෙක් පස්සේ ගිහිල්ලා හරි දඩයම් කළා කෑම කන්න තරම් කොළඹෙව්වේ මේ ඩොපමින් හෝමෝන් එක. මොකද එතකොට තමයි එයාට ඒ සතුටක් ලැබෙන්නේ. ඉතින් තාක්ෂණයේ දියුණුවත් එක්ක අපිට සතුටු වෙන්න අමුතුවේ නැගවෙසලා දේවල් කරන්න ඕනේ නෑ. ඔයා දන්නවා සෝෂල් මීඩියා බ්‍රවුස් කරාම ගේම් ගහනකොට කැෆේන් ඩ්‍රග්ස් ඔය වගේ දේවල් පාවිච්චි කරනකොට අපිට ශනිකව සතුටක් ලැබෙනවා. ඉතින් මොලේ කැමති ඔයා හැම වෙලාවෙම සතුටින් තියන නිසා ඔයාව මොටිවේට් කරන්නේ ඒ දේවල් කරන්න. ඔයාට ඇගවේසලා කරන දේවල් හිතන්නකෝ ඔයා පාඩම් කරලා ඔයාගේ ඉස්සර ජීවිතේ හදාගන්න දඟලනකොට ඔයා අවුරුදු 3-4කට බිස්නස් ප්ලෑන් එකක් ගාලා ඒක පාරේ යනකොට එහෙම නැත්නම් පොත් කියවනකොට මෙඩිටේට් කරනකොට මේ දේවල් වල ප්‍රතිඵලේ ඒ කියන්නේ රිවෝඩ් එක ඔයාට ශනිකව ලැබෙන්නේ නැහැ. ඒවා ඔයාට ඒක ලැබෙන එක කාලයක් යනවා. ඉතින් එතකොට ඩොපමින් අර දේවල් කරනවා රිලීස් වෙන්නේ නැහැ. ඉතින් මොලේ හැම වෙලාවෙම කැමති ඩොපමින් රිලීස් කරලා කොහොම හරි ඔයාව සතුටෙන් තියන්න. ඒ නිසා එයා මොටිවේට් කරන්නේ නැහැ. ඔයාව දීර්ඝකාලීන සුවය ලැබෙන දේවල් එමෙතන long term දේවල් වලට ඔයාගේ මොලේ ඔයාව මොටිවේට් කරන්නේ නැහැ. ඉතින් තවත් මම මේක පැහැදිලි කරලා කිව්වොත් එහෙම ඔයා ගේම් ගහනකොට ඔයාගේ ඩොපමින් හිතන්නකො මේ වගේ ප්‍රමාණය රිලීස් වෙනවා කියලා. හැබැයි ඔයා ගේම් ගහන්න ඩොපමින් රිලීස් වෙන ප්‍රමාණය වැඩි වෙනවා. මොලේ කරන්නේ මොකද්ද? ඔයා හැම වෙලාවෙම සතුටින් තියන මොලේ කැමතිත් නැහැ. මොලේ හැම වෙලාවෙම කැමති බැලන්ස් එක තියාගන්න. ඉතින් මොලේ කරන්නේ ඔයාව සතුටු වෙන්න ඕන ලෙවල් එක තව ටිකක් උඩට අරන් යන එක. එතකොට ඔයා ඊයේ පැයක් ගේම් ගැහුවොත් එහෙම ඔයාට අද ඒ සතුට ලබා ගන්න පැය දෙකක් ගේම් ගහන්න වෙනවා. ඉතින් මේකේ තියෙන ඩාර්ක්නස් සයිඩ් එක තමයි ගේම් ගහනකොට ඔයාගේ ඩොපමින් වැඩිපුර රිලීස් වෙනාට ඔයා පාඩම් කරනකොට ඩොපමින් වැඩිපුර රිලීස් වෙන්නේ නැහැ. ඉතින් එතකොට වෙන්නේ දවස ගානේ ඔයා සතුටු වෙන්න ඕන ලෙවල් එක නැත්නම් ඩොපමින් ලෙවල් එක උඩට ගියාට පාඩම් කරන එකෙන් හරි වෙන්න පුළුවන් ලොන්ග් ටර්ම් ඔයා සක්සස් වෙන දෙයකින් ඔයාගේ ඩොපමින් ප්‍රමාණය වැඩියෙන් ලැබෙන්නේ නැති නිසා තව දවස ගානේ ඔයා මේක පස්සරන එක තමයි වෙන්නේ. දවස ගානේ ඔයා ඔයාගේ ජීවිතේ විනාශ කරගන්න තමයි වෙන්නේ. ඉතින් ඔයාලට තේරෙනවද මේක ට්‍රැප් එකක්. ගොඩක් මිනිස්සු මේ ට්‍රැප් එකට අහු වෙලා ඉන්නේ. ට්‍රැප් එකට අහු වෙලා මේකෙන් ගැලවෙන්න බැරුව තමයි ඉන්නේ. ඉතින් මං අද රිසර්ච් පේපර්ස්, ආටිකල්ස්, බුක්ස් මේ හැම දෙයකින්ම එකතු කරලා දැනුම එකතු කරලා තමයි ඔයාලා මේදී කියන්නේ. මම මගේ මතයක් ඉදිරිපත් කරනව නෙවෙයි. ඉතින් මේ දේවල් මම ඔයාලට දේවල් ඔයාලට ෂෙයා කරගන්නවා. දවස් 7කින් අපි කොහොමද අපේ මොලේ රීසෙට් කරලා අපේ මොලේ තියෙන කන්ට්‍රෝල් එක අපි අතර ගන්න කියලා. Harvard Health Publishing ආටිකල් එකට අනුව ඩොපමින් ඩිටොක්ස් කියන්නේ ඇත්තම රසායනික ක්‍රියාවලියක් නෙවෙයි. ඒකෙදි ඔයා පොඩි එෆර්ට් එකක් දාලා මේ දේ කරන්න ඕන. එහෙම නැතු මේක ඔටෝ වෙන දෙයක් නෙවෙයි. ඉතින් මේ එෆර්ට් එකේදී සරලවම කරන්න තියෙන්නේ ඔයාට
ෂණිකව සතුටු වෙන හැමදේම නොකර ඉන්න එක. ඔයා තමයි දන්නේ ඔයාලා ෂණිකව සතුටු වෙන දේවල් මොනවද කියලා. ඒක පුද්ගලයා අනුව වෙනස් වෙනවානේ. ඉතින් ඔයාලට සරලව තේරුම් ගන්න ඕනේ ඔයා ඉස්සෙල්ලම ඔයාවට තියෙන ඇබ්බැහිවීම. එහෙම නැත්නම් ෂණිකව ඔයා සතුටු වෙන දේවල් මොනවද කියලා. ඉතින් මේ ඇබ්බැහිවීම ගැන මම පොඩ්ඩක් කතා කරොත් එහෙම ඉස්සර කාලේ තමයි ඇබ්බැහිවීමක් කියන්නේ ඇබ්බැහි කාරකයක් තියෙන දෙයක් විදිහට හදින්නුවේ. ඒ කියන්නේ හිතන්නකෝ ස්මෝක් කරන කෙනෙක් නම් ඒකේ නිකොටින් තියෙනවා. ඒ නිකොටින් කියන්නේ ඇබ්බැහි කාරකයක්. හැබැයි සෝෂල් මීඩියා වල ඇබ්බැහි කාරකයක් කියලා දෙයක් නැහැ නේ. හැබැයි දැන් කාලේ මිනිස්සු සෝෂල් මීඩියා වල ඇබ්බැහි වෙලා තියෙනවා. ඒ නිසා ඔයා ඉස්සෙල්ලා උදුර ගන්න ඕනේ. ඔයා ඇබ්බැහි වෙලා තියෙන ඔයා කියන්නේ ඇඩික්ට් වෙලා තියෙන්නේ මොනවද කියලා. ඉස්සෙල්ලාම ඔයා ලිස්ට් එකක් හදා ගන්න ඕනේ. ඔයාගේ ඇඩික්ෂන් මොනවද කියලා. ඉතින් මේ ඇඩික්ෂන් ලිස්ට් එක හදාගත්තට පස්සේ මම ඔයාලට කියනවා ඔයා කරන්න ඕන දේවල් පහකුයි ඔයා නොකරන්න ඕන දේවල් පහකුයි. ඉතින් මේ දේවල් මම කියන දේවල් නෙවෙයි. මම කලින් කිව්වා වගේ රිසර්ච් ආටිකල්ස් කියවලා මම ඒ දේවල් ඔක්කොම එකතු කරලා කම්බයින් කරලා මට ගැලපෙන විදිහට හදාගත්ත පොඩි ස්ට්‍රක්චර් එකක් තමයි මම ඔයාලට කියන්නේ. ඉතින් මේකට ඔයාලට තව දේවල් එකතු කරගන්න පුළුවන්. මේකේ ඔයාලට ගැලපෙන දේවල් අයින් කරගන්න කියලා මම කියන්නේ නැහැ. මොකද මම යුනිවර්සිටි ස්ටුඩන්ට් කෙනෙක් විදිහට මට කරන්න පුළුවන් ලේසිම ටික තමයි මේක එකතු කරලා හැදුවේ. ඉතින් මේක අයින් කරන්න දේවල් කියලා නැහැ. ඔයාලා මේක තව කැමති නම් මේක එකතු කරගන්න පුළුවන්. හිතන්න මම මේකනේ මෙඩිටේට් කරන ওই දේවල් දාලා නැහැ. ඔයාලා කැමති නම් මෙඩිටේට් කරන ওই දේවල් එකතු කරලා මේ දේවල් තවත් සක්සස් කරගන්නවට පුළුවන්. ඉතින් පළවෙනිම රූල් එක තමයි ඔයාලට ඔයාගේ ෆෝන් එකේ තියෙන සෝෂල් මීඩියා ඔක්කොම අයින් කරන්න වෙනවා. මම කලින් කිව්වා වගේ ඔයාලට මේක දවසකට කරන්න පුළුවන්. එහෙනම් පැය 20 විතරකට කරන්න පුළුවන්. හැබැයි දවස් 7කට කරන්න පුළුවන්. දවස් 30කට කරන්න පුළුවන්. මේ ගැන රිසර්ච් කරලා ගොඩක් කට්ටිය සජෙස්ට් කරන්නේ ඔයා දවසක 30කටවත් මේක කරන්න ඕනි කියලා සම්පූර්ණයෙන් ඔයාගේ ඇඩික්ෂන් එකකින් අයින් වෙන්න. ඉතින් මට ඕනි කරලා තියෙන්නේ ඇඩික්ෂන් එකකින් අයින් වෙන නෙවෙයි. මට ඕනි කරලා තියෙන්නේ මගේ බ්‍රේන් එකේ කන්ට්‍රෝල් එක මට අය ගන්න. මොකද මම ගොඩක් එහෙම ලොකු දේවල් වලට ඇඩික්ට් වෙලා නැහැ. ඉතින් ඔයා ගොඩක් දේවල් වලට ඇඩික්ට් වෙලා තියෙනවා නම් ඔයාට ලොකු ඇඩික්ෂන් එකක් තියෙනවා නම් මේ මම දවස් 7ක් කරන දේ ඔයාට දවස් 30ක්වත් කරන්න ඕනේ මේ දේෙන් ගොඩ යන්න. ඉතින් දෙවෙනි රූල් එක තමයි ඔයා ගේම් ගහන කෙනෙක් නම් ඩ්‍රග්ස් වලට ඇඩික්ට් වෙලා තියෙනවා නම් ඇල්කොහොල් ගන්නවා නම් කැෆේන් විතර යූස් කරනවා නම් ෆෝන් කන්ටෙන්ට් බලනවා නම් මස්ටර්බේෂන්ස් කරනවා නම් ඔයාට ඒ දේවල් වලින් අයින් වෙන්න වෙනවා. තුන්වෙනි රූල් එක තමයි සීනි වැඩිපුර පාවිච්චි කරන එක. එහෙම නැත්නම් ෂෝට් ඊට්ස් වැඩිපුර ගන්න එක වෙන්න පුළුවන්. කැෆේන් වැඩිපුර ගන්න එක වෙන්න පුළුවන්. ඉතින් මේ දේවල් වුණොත් ඔයාට අයින් වෙන්න වෙනවා. ඉතින් හතරවෙනි රූල් එක විදියට ඔයා ටීවී බලන කෙනෙක් නම් ඔයා නිතර එන්ටර්ටේන්මන්ට් කරන කෙනෙක් නම් සින්දු අහන ගමන් වැඩ ගන්න කෙනෙක් නම් ඔයාට මෙන්න මේ දේවල් වුණොත් මේ දවස් 7ට සම්පූර්ණයෙන්ම අයින් වෙන්න වෙනවා. ඉතින් පස්වෙනි රූල් එකේදී කොටින්ම කිව්වොත් එහෙම ඔයාට කිසිම එෆර්ට් එකක් නොද. එහෙම නැත්නම් ඔයාට පොඩි එෆර්ට් එකක් දාලා ලොකු සතුටක් ගේන හැම දෙයකින්ම ඔයාට අයින් වෙන්න වෙනවා. ඉතින් ඔයාට තේරෙනවා ඇති මේ රූල් පහේම තියෙන එකම දේ ඇත්තටම. ඒ කියන්නේ ඔයාට ලොකු එෆර්ට් එකක් නොදා. හැබැයි ලොකු සතුටක් ලැබෙන දේවල් වලින් මේ දවස් 7ේදී ඔයාට සම්පූර්ණයෙන් අයින් වෙන්න වෙනවා. ඉතින් එහෙම කරොත් තමයි අපේ ඩොපමින් ලෙවල් එක මම කලින් කිව්වා වගේ පහළට ගන්න පුළුවන් වෙන්නේ. මොකද මිනිස් මොලේ කැමති නැහැ ඔයා හැම වෙලාවෙම දුකෙන් තියන්න. ඩොපමින් ලෙවල් එක කොච්චර උඩින් තිබ්බත් ඔයාට සතුට ලැබෙන්නේ නැත්තම් ඔයාට ඒ ඩොපමින් හිට් එකට යන්නේ නැත්තම් ඩොපමින් ලෙවල් එක පොඩ පහළට එනවා. මම මේ ගණිතමය විදියට ඔයාට කිව්වොත් එහෙම මේ කියන්නේ හරි නැහැ. ඔයාට තේරුම් ගන්න මම මේ දේ කිව්වොත් එහෙම හිතන්නකෝ. ඔයාට සතුට ලැබෙන්න ඔයාගේ ඩොපමින් ලෙවල් එක තියෙන 60 කියන ලෙවල් එක කියලා. ඔයා ගේම් ගහන එකෙන් ඔයාට දවස ගානේ ඩොපමින් 80ක් රිලීස් වෙනවා. මේක මම මේ කියන්නේ හරි දෙයක් නෙමෙයි. මම මේ ඔයාලට තේරුම් ගන්න මම මේ දේ කියන්නේ. එතකොට වෙන්නේ ඩොපමින් ලෙවල් එක 80ට යන එක. මොකද මොලේ හැම වෙලාවෙම කැමති නැහැ. හැම වෙලාවෙම සතුටින් තියනවා. මොලේ ඔයාට ප්‍රෙෂර් කරනවා. ඉතින් එතකොට වෙන්නේ ඔයාගේ ඩොපමින් ලෙවල් එක දැන් 80 තියෙන්නේ. හැබැයි කවදාවත් පාඩම් කරන දෙයකින් ඩොපමින් 80ක රිලීස් වෙන්නේ නැහැ. අපි හිතමු ඩොපමින් රිලීස් වෙන 40යි කියලා. ඉතින් ඔයාට පාඩම් කරන්න හිතෙන්නේ නැහැ. මොකද මෙතන ගැප් එකක් තියෙනවා. ඉතින් අපි දැන් කරන්න හදන්නේ මේ 80 සම්පූර්ණයෙන් අයින් කරනවා. එතකොට ඩොපමින් ලෙවල් එක පොඩ පහළට එනවා. මොකද මොලේ කැමති නැහැ හැම වෙලාවෙම හො දුකෙන් තියන්න. ඉතින් ඩොපමින් ලෙවල් එක පහළට එනකොට ඔයාට පාඩම් කරන ඩොපමින් 40 ගෙන් රිලීස් වෙන්නේ සමහරවිට 40 ඇති වෙනවා. ඔයාට පාඩම් කරන්න ફોකස් කරන්න. ඉතින් මේක තමයි අපි මේ ඩොපමින් ඩිටොක්ස් එකට ගිහිල්ලා අපේ ඩොපමින් ලෙවල් එක පහළට කරලා අපිට කරගන්න ඕනේ දෙයක්. හරි. දැන් මම කියවනේ මේ දවස් 7ේදී කරන්නේ නැත්තේ මොනවද කියලා. ඉතින් මම අර කිව්වාගේ ඔයාට මේකට තව දේවල් ඇඩ් කරගන්න පුළුවන්. ඉතින් මම දැන් කියන්නම් මම මේ දවස් 7ේදී ඉස්සරහට කරන්න ඉන්නේ අනිවාර්යෙන් කරන්න ඕනේ දේවල් මොනවද කියලා. ඔයා අනිවාර්යෙන්ම දවස පටන් ගන්න කලින් ඔයා ටාගට් එකක් තියෙනවා. හිතන්නකෝ ඔයා රෑ නිදා ගන්න කලින් ඔයාගේ ඊළඟ දවස් ප්ලෑන් කරලා තමයි නිදා ගන්න ඕනේ. මොකද ඔයා දවස පටන් ගන්නකොට ඔයාට හිතන්න දෙන්නේ අද මම මොකද කරන්න කියලා. ඔයා හිතන්න ගියොත් තමයි ඔයා ගොළුවේ එක එක තැන් වලට යන්නේ. ඔයාට ප්ලෑන් එකක් තියෙනවා. එහෙම නැත්නම් ඔයාට ටාගට් එකක් තියෙනවා නම් ඔයාට තියෙන්නේ ටාගට් එකට යන්න. එහෙම නැත්නම් ඒ ටාගට් එක වෙනුවෙන් වැඩ කරන්න. ඉතින් පළවෙනි රූල් එක තමයි ඔයාට අනිවාර්යෙන්ම දවස පටන් ගන්න කලින් ටාගට් එකක් තියෙන්න ඕනේ. ඔයා මොකද කරන්න කියලා. ඉතින් දෙවෙනි රූල් එක තමයි ඔයා දවසට අඩුමතරම විනාඩි 10ක්වත් එක්සර්සයිස් කරන්න ඕනේ. මම මේකට පොඩි ට්‍රික් එකක් කියන්නම්. මේකත් මම හොයාගත්ත දෙයක් තමයි ඔයා හිතන්න එපා ඔයා දවසට පැය භාගයක් විනාඩි 10ක් එක්සර්සයිස් කරනවා කියලා. ඔයා පටන් ගන්න. විනාඩි 5ක් එක්සර්සයිස් කරනකොට පටන් ගන්න.
අනිවාර්යෙන් විනාඩි 5ක් එක්සර්සයිස් කරනකොට පටන් ගත්ත කෙනෙක් විනාඩි 5න් නතර කරන්නේ නැහැ නේ. සමහරවිට විනාඩි 10ක් විනාඩි 15ක් විනාඩි පැය භාගයකට එක්සර්සයිස් එක ඇදෙනවා. ඉතින් මේකත් ඔයා try කරලා බලන්න පුළුවන් ක්‍රමයක් මේ වැඩේ කරන් යනකොට. ඉතින් ඊළඟ දේ තමයි මේ දවස් 7 full focus එක ඔයාලට දෙන්න ඕනේ. ඒ නිසා මේ දවස් 7 ඔයා ජර්නල් කරන්න ඕනේ. ජර්නල් කරන්න කොහොමද කියලා වෙන වීඩියෝ මම ඉස්සරහ අරන් එන්නම්. ඔයාට YouTube එකේ බලන්න පුළුවන් ජර්නල් කරන්න කොහොමද කියලා. ඉතින් ඔයා දවස ගත කරේ කොහොමද කියලා දවස් අවසානයේ අනිවාර්යෙන් ජර්නල් එක ලියන්න ඕනේ. ඉතින් මේ ගොඩක් වැදගත්. ඔයා ඩිස්ට්‍රැක්ෂන් කරන පොයින්ට් මොනවාද? ඔයාට සතුටු විදින පොයින්ට් මොනවාද? ඔයා එදා දවසේ වරද්දාගත්තේ මොනවාද? ඔයා හරියට කරේ මොනවද කියලා අඳුර ගන්න. ඉතින් අපි ගැන ලොකු අයිඩියා එකක් තිබ්බොත් තමයි අපිට අපිව හදාගන්න පුළුවන් වෙන්නේ. හතරවෙනි රූල් එක තමයි මේ දවස් 7 ඔයාට එක වෙලාවට කරන්න පුළුවන් එක වැඩයි. මමත් ගොඩක් වෙලාවට පුරුදුලා ඉන්න දෙයක් තමයි වැඩ කරන ගමන් සින්දු ගන්න එක. එහෙම නැත්නම් YouTube content එකක් බලලා මොකක් හරි වැඩක් කරන එක. ඉතින් මේකෙදි වෙන්නේ අපේ focus එක තැන් දෙකකට යන එක. ඉතින් ගොඩක් වෙලාවට කැම කන ගමන් දෙයක් මොකක් හරි බල කනවා. ඉතින් මේ හැම දෙයකම වෙන්නේ අපිව ඩිස්ට්‍රැක්ට් කරන එක. ඒ කියන්නේ අපේ focus එක එක තැනක තියාගන්න බැරි වෙන එක. ඉතින් focus එක හදාගන්න නිසා අපි මේ දවස් 7 දී ඔයාට වෙනවා එක වෙලාවකට එක වැඩකට focus කරන්න. ඉතින් මේක නම් මාරම challenges වැඩක් දෙයි මං හිතන්නේ මටත්. ඉතින් කොහොම හරි මේ දේ කරන්න වෙනවා. පස්වන කාරණා විදිහට මම දාලා තියෙන්නේ මෙඩිටේට් කරන එක. ඉතින් මම දන්නේ නැහැ මට මේ දේ කරගන්න පුළුවන් කියලා. මොකද මම මෙඩිටේට් කරලා පුරුදු කෙනෙක් නෙවෙයි. ඉතින් ඔයාට පුළුවන් මෙඩිටේට් කරන්න. එහෙම නැත්නම් පොත් කියවන වගේ දේවල් මේකට දාගන්න. ඉතින් මං කිව්වා වගේ මේකට ඔයා ලොකු එෆර්ට් එකක් දාන්නලා සතුටු වෙන්න ඕනේ දේවල් ඇඩ් කරගන්න පුළුවන්. ඉතින් මම ෆලෝ කරන්න හිතන් ඉන්නේ මේ පහ තමයි. ඉතින් ඔයාලගේ පර්සනල් එක්ස්පීරියන්ස් ගන්න ඔයාලගේ කැමති දේවල් අනුව මේකට තව දේවල් ඇඩ් කරගන්න ඔයාලට පුළුවන්. ඒ වගේම guys මම ඔයාලට පොඩි ටිප්ස් ටිකකුත් දෙන්නම්. මේ දේ කරනකොට ඔයාලට ලොකු කම්මැලිකමක් දැනෙයි. ඉතින් මම කියන්නේ කම්මැලිකමක් දැනෙනවා කියන්නේ ඔයාලා හරි පාර යනවා කියන එක. මොකද ඔයාගේ ඩෝපමින් ලෙවල් එකයි ඔයාගේ දෙන ඩෝපමින් රිලීස් වෙන ප්‍රමාණය අතර තියෙන ગેප් එක තමයි මේ කම්මැලිකම කියන්නේ. මොකද අර ඔයාලා ඩෝපමින් රිලීස් වෙන ප්‍රමාණය ඩෝපමින් හිට් එකට යන්න මදි. ඉතින් ඒකකොට තමයි මිනිස්සුන්ට කම්මැලිකම දැනෙන්නේ. ඉතින් කම්මැලිකම දැනෙනවා කියන්නේ ඔයාගේ ඩෝපමින් ලෙවල් එක පොඩ පහළට යනවා කියන එක. සමහරවිට අහලාදී ගොඩක් මානසික වැඩ කරන මිනිස්සු වැඩක් කරන්න කලින් විනාඩි 10ක් විතර පිටිය දිහා බලන් ඉන්නවා. මේක මම අහලා තියෙන දෙයක්. මොකද මේ මිනිස්සුන්ට විනාඩි 10ක් විතර එහෙම කරාට පස්සේ ඩොපමින් ලෙවල් එක ගොඩක් පහළ වුණාට පස්සේ එයා ඊළඟට මොකක් කරා ඒකෙන් ඩොපමින් ගොඩක් රිලීස් වෙනවා. මොකද මිනිස් මොලේ කැමති හැම වෙලාවෙම මම කලින් කිව්වා වගේ ඔයාව සතුටින් කියන්නේ. ඉතින් මේ දේ හොඳ දෙයක්. ඔයාලට කම්මැලිකම දැනෙනවා නම් තේරුම් ගන්න ඔයා හරි පාර යනවා කියන එක. ඉතින් දෙවෙනි ටිප් එක තමයි ඔයාලට පුළුවන් ඔයාගේ ඇඩික්ෂන් වලට පොඩි බැරි එකක් දාන්න. ඒ කියන්නේ හිතන්න ඔයා ෆෝන් එකට ගොඩක් ඇඩික්ට් වෙලා තියෙනවා සෝෂල් මීඩියා වලට කියලා. ඔයාට පුළුවන් ඔයාට මේ දවස් 7 සෝෂල් මීඩියා අයින් කරන්නත් බැරි නම් ෆෝන් එක පේන්නේ නැති තැනක තියන්න. ඉතින් ඒකෙදි වෙන්නේ ඔයාට අමුතුවෙන් එෆර්ට් එකක් දාන්න වෙනවා ෆෝන් එක හොයාගෙන සෝෂල් මීඩියා බ්‍රවුස් කරන්න. ඉතින් මොලේ කැමති නැහැ ඔය එෆර්ට් එක දාන්න. ඕක තමයි ඇත්ත කතාව. ඉතින් එතකොට ඔයාලට පුළුවන් මේ දේෙන් පොඩ්ඩක් බේරෙන්න. ඉතින් මේ දේ කරන්න ඔයාට පුළුවන් ඔයාට පාර්ට්නර් කෙනෙක් ඉන්නවා නම් යාළුවෙක් ඉන්නවා නම් එයාට ෆෝන් එක දීලා පේන තරේ තියන්න කියන්න පුළුවන්. හිතන්නකෝ ඔයා ඉන්ටර්නෙට් යූස් කරන වැඩි කියලා ඔයාට Wi-Fi router එකක් තියෙනවා නම් මට පුළුවන් Wi-Fi router එක ගලවලා දාලා තියන්න. ස්විච් එක ඔෆ් කරලා තියන්න. එතකොට ඔයාට වෙනම එෆර්ට් එකක් දාන්න ස්විච් එක දාලා මේ දේ කරන්න. ඉතින් ඔයා තේරුම් ගන්න ඔයා ඒ දේ කරන්න පෙළඹෙනවා. ඒ කියන්නේ ඔයා එෆර්ට් එකක් දාලා මේ ඔයාගේ බෑඩ් හැබිට් වලට යනවා නම් ඔයා ගොඩාක් වගේ හැබිට් වලට එහෙම නැත්නම් ගොඩාක් වගේ බෑඩ් හැබිට් වලට ඇඩික්ට් වෙලා ඉන්න කෙනෙක්. එහෙනම් මේ දවස් 7 ප්ලෑන් එක ගිලමදී ඔයාලට මෙතන දවස් 30ක්වත් මේ ඩොපමින් ඩිටොක්ස් එක කරන්න වෙනවා. ඉතින් ඊළඟ ටිප් එක නම් ගොඩක් වැදගත්. මේ දේ ගොඩක්ම වැදගත් දෙයක්. ඔයාට මේක රූල් එකක් ගන්නත් පුළුවන්. මේ දවස් 7 දී ඔයා නිදා ගන්න පැය භාගයකට කලින් උයි. ඔයා ඇහැරලා පැය භාගයකට පස්සෙත් යනකම් ඔයාට ෆෝන් එක අල්ලන්න බෑ. ඉතින් ෆෝන් එක කියන්නේ මම නම් දකින්නේ මහා යක්ෂයෙක් විදියට. ඉතින් ඒක ගත්ත කියන්නේ හොඳ නිදා ගන්නත් බෑ. ඇහැරුණා ගමන් ඒක ගත්ත කියන්නේ ඔයාට දවස් වැටෙකට කරගන්නත් බෑ. ඉතින් මේ ගොඩක් වැදගත්. නිදා ගන්න පැය භාගයකට කලින් උයි ඇහැරලා පැය භාගයක් යනකලුයි ඔයාට ෆෝන් එක අල්ලන්න බෑ. හතරෙන් ටිප් එක නම් මං හිතන්නේ ටිකක් වැදගත් දෙයක්. ඉතින් ඔයාට මේකෙදී අනිවාර්යයෙන්ම එක්සිට් වෙන්න වෙයි හිතේ. මොකද මම මේ දේ පටන් ගත්ත පළවෙනි පාර මේක නෙවෙයි. මම මේ දේ කලින් කරා දවස් සතියකට විතර කලින් වීඩියෝ එක රෙකෝඩ් කළා මම පාන්දර මට වෙලාම දැනග ඔය මම පාන්දර තීරණය කරා මම මේ දේ කරනවා කියලා. හැබැයි වීඩියෝ එක රෙකෝඩ් කළාම මම මෙහෙම දෙයක් කරනවා කියලා හැබැයි මට ඒක කන්ටිනියු කරන්න බැරුණා දවසක්වත්. මොකද මේ දේ හිතන තරම් ලේසි නෑ. මට මේ කියන්න පුළුවන් වුණාට මේ දේ කරන්න මාර අමාරුයි. මාළු එෆර්ට් එකක් දෙන්න ඕනේ. මොකද සමහරවිට පළවෙනි දවස් දෙක තුන තමයි අමාරු. ඉතින් එහාට වත් ට්‍රැක් එකට 100% මේක ඉතර අමාරු වෙන්නේ නැහැ. හැබැයි ඒ ට්‍රැක් එකට වැටෙනකම් ඔයාලා මේ දේ කරන්න අමාරුයි. ඉතින් ඔයාලා හොඳට මතක තියාගන්න. ඔයාට එක්සිට් වෙන්න හිතුනොත් මේ දෙයින් මම මතක් කරගන්න ආයේ මේ දේ පටන් ගත්තේ කියලා. ඔයාට මාසෙ හීනයක් තියෙන දේ ඔයාට අරමුණක් ඇති. ටාගට් එකට යන්න ඕන නිසා තමයි මම මේ දේ පටන් ගත්තේ. ඉතින් ඒ දේ මතක් කරලා ආය කොහොම හරි ට්‍රැක් එකට වැටෙන්න. ඉතින් වීඩියෝ එක අන්තිමට පොඩි කන්ක්ලූෂන් එකක් දුන්නොත් එහෙම දැන් කාලේ මිනිස්සු ගොඩක් පුරුදු වෙලා තියෙන්නේ
ඉක්මන හසුරුවන දේවල් කරන්න. මොකද ඔයා දන්නවා පාඩම් කරොත් එහෙම ඔයාට අවුරුදු ගාණක් යනවා මොකක් කරේ සක්සස් එකට යන්න. ඔයා බිස්නස් එකක් පටන් ගත්තොත් ඔයාට අද පටන් ගන්න එක ඩෙටක් දියුණු වෙන්න බෑ. ගොඩක් වෙලාවට වෙලා තියෙන මේ යූත් ජෙනරේෂන් එක පුරුදු වෙලා තියෙන්නේ ඉක්මන සතුරුන් හැන් යන. ඉතින් මේක ඔයා නොදැනුවත් වෙන දෙයක් මේ ඩොපමින් කියන හෝමෝන් එක නිසා. ඉතින් ඩොපමින් කියන හෝමෝන් එක කියන්නේ මොකද මම මේ වීඩියෝ පැහැදිලි කරා. මේ දේ නැති කරන්න ඩොපමින් ඩිටොක්ස් එකට යන්න කරන්න ඕන මොනවද කියලා මම ඔයාලට පැහැදිලි කරලා තියෙනවා. ඉතින් මම මේ දේ දවස් 7ක් කරනවා. දවස් 7ක් කළා මගේ ඕනස් රිවිව් එක මම ඊළඟ වීඩියෝ එකට අරන් එනවා. එහෙනම් ඔයාලට පුළුවන් මාත් එක්ක මේ දේ කරන්න. මොකද මම හැම වෙලාවෙම කැමති මාත් එක්ක යන පිරිසක් හදාගන්න. මොකද මාව ෆලෝ කරන පිරිසක් නෙවෙයි මටත් වඩා දෙනම හොයාගෙන මටත් දේවල් කියලා දෙන පිරිසක්. ඒ කමියුනිටි එකක් හදාගන්න මටත් ඕනේ. ඉතින් ඒ කමියුනිටි එකට වෙන කැමති නම් YouTube channel subscribe කරලා එකතු වෙන්න, Facebook එකේ like එකක් දාන්න, comment එකක් දාන්න මේ වීඩියෝ කොහොමද නරකයිද කියලා. ඉතින් ඔයාලා අදහස් comment එක කර දාන්න. ඔයාලා තව අපිට add කරන දේවල් තියෙනවද? මේ දේ නරක පැත්ත තියෙනවා නම් ඒ හැමදේම comment එකකින් දාන්න. ඉතින් යාළුවෙක්ට හොඳයි කියලා share කරන්න. දෙවෙනි වීඩියෝ එකේදී මේ වීඩියෝට පස්සේ වීඩියෝ එකේදී මම මගේ honest review එක අරන් එන්නම්. මේ දේ මම කරේ කොහොමද කියලා. එහෙනම් සීරෝලින් වැඩ කරන ඔයාලට ජය වෙන්න කියලා ප්‍රාර්ථනා කරලා මම වීඩියෝ එක කරනවා. good luck.